තඳමන්තලාව ඇසළ මාස කියලා කියන්නේ නුවර පෙරහැර දොරට වඩින කාලේ. ඒ කාලෙට නුවර කියලා කියන්නේ වෙනතරත් වැඩිය පුදුම තරම් පින්පාට නගරයක්. හැම වීදියක්ම කහවතුරෙන් හෝදලා. පෙරහැර පිළිගන්න පේවෙන නුවර දැක්කමත් හිත පිරලා යනවා. මම වැව රවුමේ ඉඳන් වලාකුළු බැම්මට හේතු වෙලා අතේ තිබුණු පොප්කෝන් එකෙන් කෑල්ලක් කටට දාගන්න ගමන් හැරිලා බැලුවේ අබිරු දිහා. එයා අමුතු විදිහේ හිනාවකින් මගේ දිහා බලන් ඉන්නවා කියලා මම දැක්කේ එතකොට. මොකෝ හිනා වෙන්නේ නෑ නිකන් නෙවෙයි. ඒත් මං කල්පනා කරේ මේ ඉන්නේ අර ඉස්සර මූණේ කිසිම හිනාවක් තිබුණේ නැති නපුරු කෙල්ලමද කියලා. අබිරු මගේ දිහා බලාගෙන හිනා වෙන ගමන් එහෙම කිව්වා. එහෙම තමයි අබිරු, මිනිස්සු කාලෙත් එක්ක ගොඩක් වෙනස් වෙනවා. මම අබිරුට එහෙම කියන ගමන්ම හැරුණේ වලාකුළු බැම්මට එහා පැත්තෙන් තියෙන නුවර වැව දිහාවට. ඒත් එක්කම තමයි මගේ හිතත් මොහොතකට මගේ අතීතයට දුවලා ගියේ. ඒ කාලේ නුවී කියලා කියන්නේ මිනිස්සෙක් එක්ක කතා කරනවා තියා hina වෙන්නේවත් නැති අමුතු කෙල්ලෙක්. හරියට කිව්වොත් අපේ තාත්තා වගේ. පුංචි කාලේ ඉඳන්ම තාත්තා මාව හැදුවේ පුළුවන් තරම් පිට ලෝකෙන් ඈත් කළා. ඒ තාත්තා හිතන තරම් මේ ලෝකේ නරක නෑ කියලා මම ඉගෙන ගත්තේ අබිරුගෙන්. හැමෝම එක්ක hina වෙලා කතා කරලා සැහැල්ලුවෙන් ජීවත් වෙන්න මට ඉගෙනුවේ එයා. අබිරු හම්බුණු දවසේ ඉඳන් මගේ ජීවිතේ කොයිතරම් වෙනස් වෙලාද කියලා හිතනකොටත් මට පුදුමයි. අබිරු කියලා කියන්නේ ප්‍රොෆෙෂනල් සිංගර් කෙනෙක්. එයාට තිබුණේ පුදුම තරම් සංවේදී හිතක් වගේම මැජිකල් වොයිස් එකක්. ඇත්තටම මම මේ තරම් එයාට ආදරය කරන්න හේතු වුණේ ඒ වොයිස් එකම වෙන්න ඇති. නුවි අර බලන්නකො මිනිස්සු දැන් මේ ඉඳන් පෙරහැර බලන්න ලෑස්ති වෙන හැටි. අබිරු එහෙම කියන අතරේ මගේ ඇස් දෙකත් ඇදිලා ගියේ ඒ වෙනකොටත් සුදු පාට ඇඳගෙන රංචු පිටින් වීදි වලට එකතු වෙන මිනිස්සු දිහාවට. වෙනදට කූඹි ගුලක් වගේ ඇවිස්සලා තියෙන නුවර ටවුන් එක ඇසළ මාසෙට විතරක් මේ විදිහට තැම්පත් වෙන හැටි දැක්කමක් පුදුමයි. ඒ තැම්පත්කමත් එක්ක වැව රවුමේ සීතල හුළඟයි නුවර පින්පාටයි එකතු වුණාම හිතට දැනෙන්නේ පුදුමාකාර නිවුණු හැඟීමක්. අබිරු අනේ මට ආසයි ඔයා එක්ක දළදා පෙරහැර බලන්න. අපි අද පෙරහැරත් බලලම යමුද? මෙච්චර කාලයක් මමත් ගෙදර අයත් එක්ක පෙරහැර බලන්න ආවට මොකද අබිරු එක්ක කවදාවත් මට පෙරහැර බලන්න ලැබිලා නැහැ. ඉතින් අපි දෙන්නත් හාහා පුරා කියලා පෙරහැර බලන්න හිතාගෙන ක්වීන්ස් හොටෙල් එක ඉස්සරහම තිබුණ ලොකු ගස් හෙවණ යටින් වාඩි වුණා. ඊට ටික වෙලාවකට පස්සේ තමයි උණුවෙන්ම කඩල පැකට් විකුණන වයසක සීයා කෙනෙක් අපි ළඟට ආවේ. යහමින් ටෙම්පරාදු කරපු කූනිස්සෝයි කෑලි මිරිසුයි උඩින් ඉහලා පොඩි පොල් කෑලි එක තිබුණු කඩල එක දැක්කමත් ආස හිතෙන තරම්. අපි එතනින් කඩල පැකට් දෙකකුත් අරගෙනම ඒව කනගමන් පෙරහැර දොරට වඩින වෙලා වෙනකම් බලාගෙන හිටියා. ඒ අතරේ සැරින් සැරේ අබිරු මගේ කන ළඟ ඉඳන් එක එක සින්දු කෑලි මුමුණනවා. ඒ යාගේ ආසම සින්දු වලින් එකක්. නුවර වැවට හාදු දිදි මානෙල් මල් පිපුන තරම් සොඳුරු සිතට රුවැත්තියේ ඔබ නවත හාදු වරන් මැතියම් රැකිනියම් සඳට සිසිල දෙන්න තාරකායිතින් සිසිල දෙන්න තාරකායිතින්. හැමදාමත් වගේ අබිරුගේ ඒ හඬ මාව වෙනමම ලෝකෙකට අරගෙන යනවා. එයාගේ කටහඬ මට ඕන තරම් වෙලාවක් අහගෙන ඉන්න පුළුවන් තරමටම ලස්සනයි. දන්නේම නැතුව හතර වටින් කළුවරක් වැටිගෙන ඇවිත්. ඒ අතරේ සුබ නැකතට පෙරහැර දොරට වැඩලා කියලා අපි දැනගත්තේ ඈතින් ඇහුණ කස් සද්දෙත් එක්ක. පෙරහැර මගේ එළිය කරන පන්දම් එළිය එක්ක කසකාරියොත් ගියාට පස්සේ තමයි පෙරහැරේ ලස්සනම කොටස තිබුණේ. උඩ රට වෙස් නැටුම් කියලා කියන්නේ ඉතින් මුළු පෙරහැරම ලස්සන කරන කොටසක්. ඒකටම කොහොඹා කංකාරිය පන්තේර නටන ගෑනු ළමයින්ගේ හැඩත් එකතු වුණාම ඉතින් බලන් ඉන්න අපේ ඇසුත් අතරමං වෙනවා.
කොහොම හරි අවසානයේ දළදා වහන්සේත් වැඳගෙනම සතර මහා දේවාලවල නැටුම් ටිකත් ඉවර වෙනකොට රෑ 10ක් කිට්ටු වෙලා. මම ආයෙම ගෙදර ආවේ අබිරු එක්කමයි. පරිස්සමෙන් යන්න මැනික ගිහින් මට කෝල් එකකුත් ගන්න හොඳේ. අබිරු එහෙම කියලා යන්න කියේ මම ගේට් එකෙන් ඇතුළට එනකම්ම බලන් ඉඳලා. ඉඳලා හිටලා ඒ විදිහට අපි දෙන්න මීට් වුණාට මොකද මගේ ඔෆිස් එකේ වැඩයි අබිරුගේ මියුසික් වැඩයි එක්ක අපිට හැමදාමත් මීට් වෙන්න වෙලාවක් තිබුණෙම නැහැ. ඒත් පුළුවන් හැම දවසකම වගේ අපි දෙන්න කොහේ හරි ඇවිදින්න යනවා. ටික දවසකට පස්සේ මට ආයෙත් අබිරුව මීට් වුණේ එයාගේ වොයිස් ට්‍රේනින් කරන ස්ටුඩියෝ එකේදී. මේ දන්නවද නෙවි මේ දවස්වල හෙළබීම channel එකේ මියුසික් කම්පිටිෂන් එකක ඇඩ්වර්ටයිස්මන්ට් එකක් යනවා. ඉතින් මේ මටත් ඇප්ලයි කරන්න නම් හිතෙනවා. ඔය මොකද හිතන්නේ? ෂා ඇත්තට ඉතින් කොච්චර හොඳද අබිරෝ. ඔයත් ඇප්ලයි කරන්නකෝ. මාත් ඔයාලට හෙල්ප් එකක් දෙන්න. මං තවත් දෙපාරක් නොහිතම එහෙම කිව්වේ අබිරුට තිබුණ යුනික් වොයිස් එකත් එක්ක එයාට දුර ගමනක් යන්න පුළුවන් වෙයි කියලා මගේ හිතේ තිබුණ ලොකු විශ්වාසය නිසා. ඉතින් අපි දෙන්නම කතා වෙලා අබිරුගේ නමත් මියුසික් කම්පිටිෂන් එකට ඇප්ලයි කරා. ඒත් ඊට පස්සේ තමයි අපිට මීට් වෙන්න තිබුණ පුංචි වෙලාවත් තව ටිකක් අඩු වෙලා ගියේ. මොකද එයාට හැමදාමත් වොයිස් ට්‍රේනින් කරන්න තිබුණ නිසා ගොඩක් වෙලාවට අපිට හම්බ වෙන්න පුළුවන් උනේ ස්ටුඩියෝ එකේදී විතරයි. ඒත් හැමදාමත් වගේ මම එයා සින්දු කියනකම් අහන් හිටියේ පුදුම ආසාවකින්. නොවේ මං හිතන් ඉන්නේ කම්පිටිෂන් එකේ ෆස්ට් රවුන්ඩ් එකට ඔයාගේ ෆේවරිට්ම සෝං එක සිං කරන්න කියලා. අර මේ සන්තාන සසම් සින්දුව. ඒක නම් හොඳයි තමයි. ඇත්තමයි මට නම් කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ අබිරු. මම එහෙම කියනකොට අබිරු ගිටාර එකත් අතට අරගෙන මගේ ඉස්සරහින් වාඩි වුණා. ගිටාර එකේ හරි සීරුවට එහා මෙහා යන එයාගේ ඇඟිලි තුඩු දිහා බලාගෙන මම ලෑස්ති වුණේ අබිරුගේ සින්දුව අහගෙන ඉන්න. සන්තාන සුසුම් තවතා අන්තාන සුළඟ හැමුවා මංගාව රැලිති නගවා ගංගාව ඔහේ ගැලුවා ගංගාව ඔහේ ගැලුවා මල්වීදි අතර සඟවා ගියහාතු ඇතිද බැලුවා වැල් පාලමකත සොලවා අපි පයද කියා ඇසුවා. අබිරුගේ කම්පිටිෂන් එකේ වැඩේ පටන් ගත්තත් හරි හැමදාමත් එයාගේ ස්ටුඩියෝ එකට යන එක දැන් මට පුරුද්දක් වෙලා. ඔෆිස් එකේ වැඩ තොගයක් අස්සේ වුණත් මම කොහොම හරි අබිරු වෙනුවෙන් වෙලාව හදාගත්තා. ඒත් ඒ අතරේ අපේ තාත්තට මගේ වෙනස තේරුම් ගිහින් තිබුණා. හැමදාමත් වැඩේ උන්න ගමන් කොහෙද දරුවෝ දුවන්නේ? තාත්තා කීප පාරක්ම මගෙන් ඇහුවත් මම කරේ මොකක් හරි වැඩක් කියලා එයාම මග ඇරපු එක. මොකද මම තාමත් අබිරු ගැන ගෙදර අයට කියලා තිබුණේ නැහැ. ඒත් දැන් නම් මම අබිරු ගැන ගෙදරට කියන්න ඕනි කියලා මට හිතුණා. ඒත් කම්පිටිෂන් එකේ වැඩි නිසා ෆස්ට් ඔඩිෂන් එකෙන් පස්සෙම අපි ගෙදර අයත් එක්ක කතා කරමු කියලා තමයි අබිරු කිව්වේ. මොකද ඒ වෙනකොට ඔඩිෂන් එකට තිබුණේ දවස් 3යි. වාසනාවට වගේ අබිරුගේ ඔඩිෂන් එක තිබුණේ ඉරිදා දවසක නිසා මමත් අබිරු එක්කම හෙළබීම channel එකේ ඔඩිෂන් ගන්න ලොකේෂන් එකට ගියා. එතනට කම්පිටිටර්ස්ලා 100 ගාණක් ඇවිත් කියලා අපි දැක්කේ එතකොට. නොකියුවට මොකද අබිරුගේ හිතේ පුංචිම බයක් හරි ඇති කියලා මට ඒ වෙලාවේ හිතුණා. අබිරු ඔයා පොඩ්ඩක්වත් නර්වස් වෙන්න එපා හරිද? ප්‍රැක්ටිස් කරන විදිහටම සිං කරන්න. හරි නොවේ. I'll try my best. ඇත්තටම ඔයා මාත් එක්ක මෙහෙම ඉන්න එකත් මට මාර සතුටුයි. අබිරු එහෙම කියලා ලොකු හුස්මක් ගත්තා. ඊට පස්සේ එයා පර්ස් එක අතට අරගෙන පොඩි ෆොටෝ එකක් එළියට ගන්න හැටි මම දැක්කා. ඒක අවුරුදු ගාණක් පරණ පෙනුමක් තිබ්බ පොඩි දරුවෙක් වඩාගත්ත ලේඩි කෙනෙක් හිටපු ෆොටෝ එකක්. ඒක දැක්ක ගමම මට මතක් වුණේ අබිරුගේ අම්මව. ඒත් මම එයාගෙන් මොකුත්ම අහන්න ගියේ නෑ. මොකද අබිරුගේ අම්මා දැනටම මේ ලෝකේ දාලා යන්න ගිහින් කියලා මම කලින් ඉඳන්ම දැනගෙන හිටියා.
දන්නවද නුවේ මම සිංගර් කෙනෙක් වෙනව දකින්න කාටත් වැඩිය ලොකුම ආසාවක් තිබුණේ මගේ අම්මට. ඒත් අවාසනාවකට මම ඒ තැනට එනකොට එයා මේ ලෝකෙ දාලා යන්නම ගිහින්. ඇත්තටම මට අම්මගේ කියලා ඉතුරු වෙලා තියෙන්නේ මේක විතරයි නුවේ. අබිරු එහෙම කියලා ෆොටෝ එක මගේ අතින් තිබ්බා. ඒත් ඒ ෆොටෝ එකේ භාගයක්ම අඩුයි කියලා මම දැක්කේ එතකොට. මේ අබිරු මේ ෆොටෝ එකේ අනිත් හාෆ් එක. මම එහෙම අහනකොටම අබිරුගේ මූණත් එක්ක වෙනස් වෙලා ගියා. ඒ පෙනුමේ තිබුණේ ලොකු වේදනාවක් කියලා මට හිතුණා. මේ ෆොටෝ එක පිටිපස්සේ ලොකු කතාවක් තියෙනවා නෝවේ. ඒත් දැන් ඒකට වෙලාව නෙමෙයි මම ඒක ඔයාලට පස්සේ කියන්නම්. අබිරු එහෙම කියනකොටම කම්පිටිෂන් ඕගනයිසර් කෙනෙක් අපි ළඟට ආවා. මේ මිස්ටර් අබිරු නේද? නෙක්ස්ට් ඔඩිෂන් එකට ඉන්නේ ඔයා. ඒ නිසා රෙඩි වෙලා ඉන්න හරිනේ. ඊට ටික වෙලාවකට පස්සේ අබිරු ස්ටේජ් එකට යන්න ලෑස්ති වුණා. හිතට පොඩි බයක් දැනුණත් හිතුව වගේම එයා ලස්සනට සින්දු කිව්වා. ජජ් බෝඩ් එක වුණත් අනිත් හැමෝටම වැඩිය අබිරුගේ සින්දුවට ඉම්ප්‍රෙස් වුණා කියලා මම දැක්කා. ඊට ටික දවසකට පස්සේ අපි කතා වුණ විදිහටම මම අබිරුට අපේ ගෙදරට එන්න කිව්වා. තාත්තා වුණත් එයාව පිළිගන්න මග බලන් හිටියේ පුදුම ආසාවෙන්. අබිරු ගෙදරට ආව ගමන්ම තාත්තා කළේ එයාව කතාවට අල්ලගත්ත එක. අබිරු එයාගේ ප්‍රොෆෙෂන් එකෙන් කතාව පටන් අරන් ඊළඟට කතා කරන්න ගත්තේ එයාගේ ෆැමිලි එක ගැන. ඒත් පවුලේ අයගේ විස්තර කියනවත් එක්කම තාත්තගේ මූණ එක පාරට කළු වෙලා යන හැටි මම දැක්කා. මේ පුතාගේ නම අබිරු සමරදිවාකර කිව්ව නේද? ඒ කියන්නේ ඔයා සමරදිවාකර ෆැමිලි එකේද පුතේ? තාත්තා එහෙම ඇහුවේ කට හඬත් වෙවුලන ගමන්. අම්මා හිටියෙත් නිකන් බය වුණ ගානට. ඔව් අංකල්. ඒත් ඇයි මේ මොකක් හරි ප්‍රශ්නයක්ද? තාත්තගේ අම්මගේ මේ වෙනස තේරුම් ගත්ත හින්දාද මන්ද අබිරු මගේ දිහාත් බලන ගමන් එහෙම ඇහුවා. ඒත් ඒ ටිකට තාත්තගේ මූණේ තිබුණ හිනාවත් අතුරුදහන් වෙලා එයා හිටියේ ලොකු කල්පනාවක. තාත්තා ආයෙත් කතා කරන්න ගත්තේ බර හුස්මක් අරගෙන පපුව සැහැල්ලු කරගත්තට පස්සේ. ඇත්තටම මේකයි. I'm so sorry පුතා. ඒත් මම හිතන්නේ නෑ ඔයාගේ ෆැමිලි එක අපිට ගැලපෙනවා කියලා. ඉතින් අපි තවත් මේක දුරදිග අරන් යන එකේ තේරුමක් නෑ පුතා. ඒ නිසා ඔයා ආයෙත් මගේ දුවව මීට් වෙන්න නැත්තම් තමයි හොඳ. මම කොහොමවත් හිතුවේ නැති විදිහට තාත්තා එක පාරට මෙහෙම කියනකොට මට දැනුනේ මගේ ජීවිතේම කඩා වැටෙනා වගේ හැඟීමක්. තාත්තේ ඔයා මොනවද මේ කියන්නේ? අනික මේ අබිරුගේ තියෙන වරද මොකද්ද? මේක මගේ අන්තිම තීරණය දුව. ඉතින් තවත් මගේ හේතු අහන්න එපා. අබිරු ඔයාට ගැලපෙන්නේ නැහැ. එච්චරයි. තාත්තා කිසිම හැඟීමක් නැතුව එහෙම කියලා එතනින් නැගිටලා යන්න ගියා. මම හිටියේ හරියට ගල් ගැහිලා වගේ. අබිරු හිටියේ දරා ගන්න අමාරු හැඟීමක කියලා මට තේරුණා. එයා මොකුත්ම කියන්නේ නැතුව අපේ ගෙදරින් යන්න ගියේ අපි ඊළඟට මොකද්ද කරන්න කියලා කිසිම අදහසක් නැතුව. ඒ තාත්තට අබිරුට අකමැති වෙන්න තරම් තිබුණ හේතුව මොකද්ද කියලා මම දැනගෙන හිටියේ නෑ. මම කී පාරක් ඒ දේ ඇහුවත් තාත්තට මට දෙන්න තරම් උත්තරයක් තිබුණේ නෑ. තාත්තා එක්ක තර්ක කරලා බැරිම තැන මම කාමරේට ආවේ අබිරුට කෝල් එකක් ගන්න හිතාගෙන. ඒත් එයා කතා කරේ පුදුම වේදනාවකින්. ඔයාගේ තාත්තගේ අකමැත්තෙන් මම තවත් ඔයාට ආදරය කරන එක වැරදි කියලා මට හිතෙනව නෙවෙයි. ඒත් අඩුම තරමේ අකමැති වෙන්න හේතුවත් මට දැනගන්න බැරිද? අබිරු එහෙම කියනකොට ඉවස ගන්න බැරිම තැන මට ඇඬෙන්න ගත්තා. අනේ මම දන්නේ අබිරු මම දන්නේ නෑ. තාත්තා මට මොකුත් කියන්නෙත් නෑ. මට මේව මොකුත්ම තේරෙන්නේ නෑ දෙයනේ. මම දන්න එකම දේ මට ඔයාගේ ආදරේ නැතුව ඉන්න බෑ කියන එක විතරයි අබිරු. මම එහෙම කිව්වේ ඇස්වල කඳුළු පුරවගෙන අඬන ගමන්. එදායින් පස්සේ මට ආයෙත් අබිරුව මීට් වෙන්න යන්න ලැබුණේ නෑ. මොකද තාත්තා මට අබිරුව හම්බෙන එක තහනම් කළා. ඒත් අපි හැමදාම වගේ ෆෝන් එකකින් විතරක් කතා කරා. ඒ අතරේ අබිරුගේ මියුසික් කම්පිටිෂන් එකේ සෙකන්ඩ් රවුන්ඩ් එක පටන් අරගෙන තිබුණා. වෙනද වගේ මට එයත් එක්ක යන්න පුළුවන් කමක් තිබුණේ නෑ. මට පුළුවන් වුණ එකම දේ ෆෝන් එකෙන් එයාට විශ් කරන එක විතරයි.
ඒත් වාසනාවකට වගේ කම්පිටිෂන් එකේ සෙකන්ඩ් රවුන්ඩ් එකේ ඉඳන් ටීවී එකේ ලයිව් ටෙලිකාස්ට් කරන නිසා මට අබිරු සින් කරන හැටි ගෙදර ඉඳන් බලන්න පුළුවන් වුණා. එදා අබිරු ඇඳගෙන හිටියේ මම මෙයාට අරගෙන දුන්න ඩාර්ක් බ්ලූ කලර් ෂර්ට් එක. එයාව දකිනකොටත් මගේ හිතට පුදුම දුකයි. මම හිටියේ අමාරුවෙන් හිත පාලනය කරගෙන. ඒත් අබිරුගේ සින්දුවේ මුල්ම මියුසික් පාර්ට් එක ප්ලේ වෙනකොට මම ගැස්සිලා ගියා. ඒ සින්දුව මොකක්ද කියලා මතක් වෙනකොට මට දැනුනේ මගේ පපුවත් පිච්චිලා යනවා වගේ. දළදාවේ තේවා හඬ ඇහෙනකොට මට වාගේ නුඹටත් දුක දැනෙනවාද? දළදා වීදියේ දෙපසක යනෙන සඳ පෙර අප සැරිසැරූ මතකේ හඬනවද? දෙයියනේ. අබිරු ඒ වචන ටික කිව්වේ පුදුම වේදනාවකින්. ඒ අකුරක් ගානේ මගේ හිත දිව්වෙම අතීතෙට. අපි දෙන්න අත් දෙක පටලන් නුවර පෙරහැර බලපුයේ දවසත් දැන් හරියට හීනයක් වගේ. මට තවත් මගේ දුක හිර කරගෙන අබිරුව අහගෙන ඉන්න පුළුවන් වුණේ නෑ. මම ටීවී එක ඉස්සරහින් නැගිටලා කාමරයට ඇවිත් ඇඳට ගුලි වුණා. මට මතක් වුණේ නුවර දළදා වීදිය. ඒ වීදිය අදත් ඒ විදිහටම තිබුණත් අපි දෙන්න විතරක් දෙපැත්තක. මම මගේ සයිඩ් ටේබල් එකේ ලොකර් එකෙන් එදා අබිරු හදිස්සියට මගේ ළඟ තියලා ගිය ෆොටෝ එක අතට ගත්තා. ඒ දිහා බලාගෙන මම කල්පනා කරේ හේතුවක් නැතුවම තාත්තා මේ විදිහට අබිරුට අකමැති වෙන්නේ ඇයි කියලා. හිත හදාගන්න නම් අඩුම තරමේ ඒ හේතුව මොකක්ද කියලා හරි මට දැනගන්න ඕනි වුණා. ටික වෙලාවකට පස්සේ මම තාත්තගේ රූම් එකට ආවේ එයත් එක්ක කතා කරන්න ඕනි කියලා හිතුන නිසා. ඒත් කීප පාරක්ම කතා කරන් තාත්තා කාමරය ඇතුලේ පේන්න හිටියේ නෑ. මම ආයෙත් හැදලා ඉන්න හදන අතරෙම මම දැක්කේ තාත්තගේ ඩයරි එක උඩ තිබුණු පුංචි ෆොටෝ එකක්. ඒක දැක්ක ගමන් මට මතක් වුණේ එදා අබිරු ළඟ තිබ්බ ෆොටෝ එක. මම නිකමට වගේ මගේ ගවුම සාක්කුවෙන් දාගෙන හිටපු අබිරුගේ ෆොටෝ එක අරගෙන තාත්තගේ ෆොටෝ එක ළඟින් තිබ්බා. දෙයියනේ ඒක 100%ක්ම ගැලපෙනවා. ඒත් එහෙම උනේ කොහොමද? අබිරුගේ අම්මගේ ෆොටෝ එකක් මගේ තාත්තගේ ඩයරි එක ඇතුළට ආවේ කොහොමද? මම හිටියේ හරියට මකුළු දැලක පැටලිලා වගේ හැඟීමක. ඒ ෆොටෝ එකේ අබිරුගේ අම්මට එහා පැත්තේ හිටියේ මාස 10ක විතර බබෙක් වඩාගත්ත තවත් ගෑනු කෙනෙක්. ඒ මූණේ නම් අමුතුම හුණු පුරුදුකමක් දැනුණත් ඒ කවුද කියලා මම දැනගෙන හිටියේ නෑ. මට ඒ ගැන කිසිම මතකයක් තිබුණෙත් නෑ. එතකොට මට ඉබේටම වගේ තාත්තා මේසෙ උඩ දිගෑරලා තිබුණ ඩයරි එකේ එක පිටුවක ඇහැ නතර වුණා. තාත්තා එතන ලියලා තිබුණේ මෙහෙම. මම මගේ දුවට කරන්නේ ලොකු වැරැද්දක්. ඒත් මම කොහොමද අබිරු පුතාට කැමති වෙන්නේ? මොකද එහෙම වුණොත් අබිරු නිසා නොවේ කියන්නේ අපි අරන් හදාගත්ත දරුවෙක් කියලා එයා කවදා හරි දැනගනී. ඒ ටික කියවනවත් එක්කම මගේ අතින් ඩයරි එක ලිස්සලා ගිහින් එහෙමම මේසෙ උඩට වැටුණා. මම හිටියේ උඩට ගත්ත හුස්ම පහළට දාගන්න බැරි තරම් පුදුම වෙලා. ඒ කියන්නේ මං අරන් හදාගත්ත ළමයෙක්. දෙයියනේ ඒ කොහොමද? අනික අබිරු කොහොමද ඒකට සම්බන්ධ වුණේ? මට දැනුනේ මගේ ඔළුවත් කැරකෙනවා වගේ හැඟීමක්. මං ඉක්මනටම ගෙදර කාටවත් කියන්නේ නැතුව කායකේ කී එකත් අරගෙන කාමරෙන් එළියට ආවා. මට ඕනි උනේ මේ මොහොතේම අබිරුව හම්බ වෙන්න යන්න. අවේලාවේ ආව නිසාද මන්ද මාව දැකපු ගමන් අබිරු හිටියේ පුදුම වෙලා වගේ. ඒත් මම වැඩි විස්තර නැතුවම තාත්තා ළඟ තිබ්බ ෆොටෝ එක අබිරුට දුන්නා. මොකද ඒ වෙනකොටත් මගේ ඉවසීම තිබුණු බිඳුවටම වැටිලා. අබිරු මට ඔයාට පෙන්වන්න දෙයක් තියෙනවා. අනේ ප්ලීස් මේ ගැන ඔයා දන්න දෙයක් තියෙනවා නම් මට කියන්න. මම එහෙම කියන ගමන් ෆොටෝ එක අරගෙන අබිරුගේ ඉස්සරහින් තිබ්බා. එයා පුදුමෙන් වගේ කීප වතාවක්ම මගේ දිහායි ෆොටෝ එක දිහායි මාරුවෙන් මාරුවට බැලුවා. මේක කොහෙන්ද නුවී ඔයාට? අබිරු එහෙම ඇහුවේ පුදුම කලබලයකින්. මම නොදන්න මොකක් හරි දෙයක් එයා මේ ෆොටෝ එක ගැන දන්නවා කියලා මට තේරුම් ගියේ ඒ වෙලාවේ. ඕක මගේ තාත්තා ළඟ තිබ්බේ අබිරු. ඒ වගේම තව දෙයක්. ඔයා දන්නවද? මම එයාලගේ දරුවෙක් නෙමෙයිලු අබිරු. මම අරන් හදාගත්ත ළමයෙක්ලු. මම අමාරුවෙන් වගේ වචන එකතු කරගෙන එහෙම කිව්වේ හිතේ දුක පුළුවන් තරම් වාවගෙන.
මොකද මට ඒදී අබිරු එක්ක කියලා හරි හිත සනස ගන්න ඕනි වුණා. ඒත් ඒ කතාව ඇහෙනකොටම අබිරු එයාගේ ඔළුව අත ගහගත්තේ ඇස් දෙකත් පුදුමින් ලොකු කරගෙන. දෙයනේ ඒ කියන්නේ නොවි ඔයා මගේ නංගි. මට මේක විශ්වාස කරගන්නත් බෑ නොවි. අබිරු එක පාරට මාව බදාගෙන එහෙම කෑ ගහනකොට මම හිටියේ නිරුත්තර වෙලා වගේ. මොකද්ද මම ඔයාගේ නංගි? ඔයා මේ මොනවද අබිරු කියවන්නේ? ඔව් නොවි ඔයා මගේ නංගි. ඒ කිව්වේ මගේම ඇවැස්ස නෑ නා. ඔයාගේ අම්මයි තාත්තයි දෙන්නම ඇක්සිඩන්ට් වෙලා නැති වෙනකොට තාත්තා ඔයාව අපේ ගෙදර එක්කගෙන ආව හැටි මට තාමත් මතකයි නොවේ. එතකොට ඔයා මාස 10ක විතර පුංචි කෙලි පැටික්කියේ. ඒත් ඊට මාස කීපයකට පස්සේ අපි හිතුවේවත් නැති විදිහට මගේ අම්මත් නැති වෙනකොට තාත්තට තනියම ඔයාව බලා ගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ඉතින් අපේ තාත්තා ඔයාව හදාගන්න කියලා වෙන කෙනෙක්ට දුන්නා නොවේ. එතකොට මට යාන්තමින් අවුරුදු 3ක් විතර. ඒත් ඔයා දන්නවද නොවේ මම ඒ දවසේ ඉඳන් දවස් ගාණක්ම නොකා නොබී ඇඬුවා ඔයාව අපේ ගෙදරින් අරගෙන ගියා කියලා. ඒත් අද දෛවය ඔයා මගේ ළඟටම අරන් ඇවිත් කියලා හිතෙද්දි මට අදහ ගන්නත් බෑ වගේ නොවේ. අබිරු එහෙම කියනකොට තමයි මටත් හැමදේම පැහැදිලි වුණේ. ඒත් අබිරුටත් වැඩිය පුදුම වෙලා හිටියේ මම. කොටින් මේ වෙලාවේ මම හිටියේ අඬන්නද hina වෙන්නද කියනවත් හිතා ගන්න බැරුව. මගේ අසරණකම තේරුම් ගත්ත නිසාද මන්ද අබිරු තවත් මොකුත් කියන්නේ නැතුව මාව එයාගේ පපුවට ලං කරගෙන තුරුල් කරගත්තා. වෙනතරත් වැඩිය අබිරුගේ ඒ උණුසුමෙන් මට දැනුනේ මගේම කියන හැඟීමක්. මම අබිරුගේ පපුවට ඔළුව තියාගෙනම මට ආයෙමත් ඒ ගෙදර යන්න බෑ කියලා කිව්වේ පුදුම කලකිරීමකින්. ඒත් මම එහෙම කිව්ව නෙමෙයි. මට ඉබේටම කියුණා. මොකද මෙච්චර කාලයක් තාත්තලා මාව රවට්ටලා කියලා තේරුම් යනකොට මගේ හිතේ තිබුණේ දුකක් එක්ක එකතු වුණ කේන්තියක් වගේ හැඟීමක්. කොටින්ම මට ආයෙත් ඒ ගෙදරටවත් යන්න ඕනි වුණේ නෑ. ඒත් අබිරු නම් කිව්වේ මම තාත්තා ගැන තරහ ගන්න එක වැරදි කියලා. ඔයා තාත්තා ගැන එහෙම හිතන්න එපා නොවේ. මොනවා වුණත් ඒ දෙන්නම ඔයාට පණ තරම් ආදරේ. ඒකනේ මෙච්චර දවසක් ඔයාව මලක් වගේ ලස්සනට බලාගත්තේ නේද? අබිරු එහෙම කියලා මගේ හිත වෙනස් කරන්න කොච්චර try කරත් මගේ හිතේ තිබුණු කලකිරීම නැති කරන්න තරම් එයාගේ වචනවලට හයියක් තිබුණේ නැහැ. මම අබිරුගේ ස්ටුඩියෝ එක ළඟින් ඇනෙක්ස් එකක් අරගෙන එතන නතර වුණේ අඩුම තරමේ මට ආයෙත් තාත්තා එක්ක කතා කරන්නවත් ඕනි වුණේ නැති නිසා. දවස් කීපයක්ම ඔහේ ගෙවිලා ගියා. ඒ අතරේ අබිරුගේ මියුසික් කම්පිටිෂන් එකේ ෆයිනල් රවුන්ඩ් එක ලඟ වෙලා තිබුණ නිසා මම නිවාඩු දවසට අබිරු ප්‍රැක්ටිස් කරනකන් ස්ටුඩියෝ එකට වෙලා එයාට උදව් කරන්න පටන් ගත්තා. ඒකෙන් මට ගෙදර අය ගැන කල්පනා කරන්න එක අඩු වෙලා ගියත් තාත්තලා මම නැතුව මොනවා කරනවද කියලා නම් මට හැම වෙලාවෙම හිතුණා. අබිරුගේ අන්තිම පර්ෆෝමන්ස් එකටත් දවස ලැබිලා තිබුණේ ඒ අතරෙමයි. හරියටම ඊට සතියකට විතර පස්සේ අපි අබිරුගේ ෆයිනල් පර්ෆෝමන්ස් එකට යන්න ලෑස්ති වුණා. කම්පිටිෂන් එක තිබුණේ හෙළබිම channel එකේ ඉන්ඩෝ ඔඩිටෝරියම් එකේ. අපි එතනට යනකොට ප්‍රෝග්‍රෑම් එක ලයිව් ටෙලිකාස්ට් කරන වැඩත් ඔක්කොම ඉවර කරලා තිබුණා. අබිරුගේ පර්ෆෝමන්ස් එකට විනාඩි ගාණක් තියලා එයා හිටි හැටියෙම මාත් එක්ක කතා කරන්න ආවා. එයා හිටියේ ටිකක් කලබල ගතියකින් කියලා මට ඈත ඉඳන්ම තේරුම් ගියා. අබිරු ඇයිනේ? නොවි මේ පොඩි හදිස්සියක්. ඒත් ඔයා මේක අහලා කලබල වෙන්න එපා. දැන් ටිකට් කලින් ඔයාගේ තාත්තට පපුවේ අමාරුවක් හැදෙලා හොස්පිටල් ඇඩ්මිට් කරලා තියෙනවා නොවේ. අබිරු එහෙම කියනකොට මගේ මුළු ඇඟම සීතල වෙලා ගියා. කොච්චර කලකිරීමෙන් දුකෙන් හිටියත් තාත්තට මොකක් හරි දෙයක් වුණොත් මට ඉවස ගන්න බෑ කියලා මම දැනගෙන හිටියා. මට ඕනි වුණේ ඒ වෙලාවෙම ආයෙත් තාත්තා ළඟට යන්න. ඒත් ඒ වෙනකොටත් ලයිව් ටෙලිකාස්ට් එක පටන් අරගෙන නිසා අපිට ඔඩිටෝරියම් එකෙන් එළියට යන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ටික වෙලාවකින් අබිරුගේ පර්ෆෝමන්ස් එකක් තිබුණ නිසා අපිට කරන්න දෙයක් තිබුණෙම නැහැ. නොවී ඔයා බය වෙන්න එපා. තාත්තට මොකුත් වෙන්නේ නැහැ. අපි ප්‍රෝග්‍රෑම් එක ඉවරන ගමන්ම තාත්තව බලන්න යමු හරිද? අබිරු එහෙම කියලා එයාගේ සින්දුවට රෙඩි වෙන්න එළියට ගියා. මම අමාරුවෙන් හරි හිත හයිය කරගෙන පුටුවකට බර වුණා.
ඕඩියන්ස් එකේ හිටපු අනිත් කට්ටිය ඔක්කොම hina වෙවි සතුටින් ඉද්දි මම විතරක් හිටියේ හිත ඇතුලෙන් පිච්චෙන ගමන්. ඒත් එක්කම අපි හැමෝගෙම ඇස් යොමු වුණේ ඉස්සරහින් තිබුණු කලර්ෆුල් බල්බ්ස් වලින් එළිය කරලා තිබුණු ලොකු ස්ටේජ් එක දිහාවට. ටික වෙලාවකින් අනවුන්සර් ගෑනු ළමයා ඇවිත් අබිරුගේ නම කියලා එයාව ස්ටේජ් එකට ගෙන්නුවා. එතකොට මුළු ස්ටේජ් එකම කළුවර වෙලා අබිරුගේ වටේට විතරක් එක එළියක් වැටෙන විදිහට ස්ටේජ් එකේ ලයිට්ස් වෙනස් වුණා. හැමෝගෙම ඇස් තිබුණේ අබිරුගේ දිහාවට. මාත් යටි හිතින් තාත්තා ගැන හිතන ගමන්ම අබිරු දිහා බලාගෙන හිටියා. එතකොටම බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එක ප්ලේ වෙන්න පටන් ගත්තා. දෙයියනේ. ඒ මම ජීවිතේ වැඩිපුරම අහන්න බයම සින්දුව. හමාර බනවර. පුරුදු පාරෙම අදත් යනවා ඒත් වෙන ගමනක් පුතේ. හුඟක් අය මගේ පස්සෙන් එනවා තනිව ආගිය මගේ. අබිරු දරා ගන්න බැරි තරම් සංවේදී වොයිස් එකකින් ඒ ටික කියනකොට මගේ ඇස් කඳුළු වලින් පිරීලා. මට මතක් වුණේම මගේ තාත්තව. එයාට කිසිම කරදරයක් වෙන්න එපා කියලා මම ඒ වෙලාවේ දෙවියන්ගෙන් ඉල්ලුවා. මෙච්චර දවසක් මම එයාට කතා කරන්නේ නැතුව ඉඳලා කොයිතරම් ලොකු වරදක් කරලාද කියලා මට තේරුම් ගියෙත් එතකොට. ඒ අතරේ අබිරු ආයිමත් සින්දුව කියන්න පටන් ගත්තා. කවමදාවත් මගේ බර උඹේ කරේ තිබ්බේ නෑ පුතේ. හුඟක් බර නම් බිමින් තියපන් රිදෙනවා ඇති අත් නුඹේ. කන්ද පාමුල සොහන හුරු නෑ දන්නවා මම මයි පුතේ. මගේ තනියට තවත් අය ඇති අඳුර ගන්නම් හෙට උදේ. සොබහ දහමට අවනතයි මම ඉතින් යන්නම් ගොම්මනේ. යන ගමන් මේ බේත් තුණ්ඩුව අරන් ඵලයන් අම්මගේ. අබිරුගේ ඒ හඬ නතර වෙනකොට මම හිටියේ මුළු ඇඟම සීතල වෙලා වගේ. මුළු ඔඩිටෝරියම් එක පුරාමත් කිසිම සද්දයක් තිබුණේ නැහැ. හැමෝම ගල් ගැහිලා වගේ අබිරුගේ දිහා බලන් ඉන්නවා. ඒ හැමෝගෙම ඇස්වලත් කඳුළු පිරලා. අබිරු හිටියේ බිම බලාගෙන. ජජ් බෝඩ් එකේ අයත් මොනවා කියන්නද කියලා නොතේරුණ ගානටම පුදුම වෙලා. ටික වෙලාවකින් අනවුන්සර් ගර්ල් ඇවිත් කතා කරනකොට තමයි ඔඩිටෝරියම් එකේ තිබුණු නිහඬතාවය බිඳිලා ගියේ. එතන හිටපු ජජස්ලා හැමෝම අබිරුගේ පර්ෆෝමන්ස් එකට නොසෑහෙන්න හොඳ කිව්වා. එයාලත් අබිරුගේ සින්දුව අහගෙන හිටියේ හරියට සමවැදිලා වගේ. අබිරු ස්ටේජ් එකෙන් බැහැලා මගේ ළඟට ආවේ ඊට පස්සේ. අපි එතන වැඩේ ඉවරන ගමන්ම තරගේ ෆයිනල් රිසල්ට් එකත් කියන්න කලින් තාත්තාව බලන්න හොස්පිටල් එන්න ලෑස්ති වුණා. ඒත් ඒ වෙනකොට තාත්තව හොස්පිටල් එකෙන් ඩිස්චාර්ජ් කරලා කියලා අබිරු කෙලින්ම මාව එක්කන් ගියේ අපේ ගෙදරට. වාහනේ මිදුලේ නතර වෙනවත් එක්කම වාහනෙන් බැහැලා ගේ ඇතුළට මම දුවගෙන ආවා. ඒත් ගේ ඇතුළට අඩිය තියෙනකොටම මම දැක්කේ තාත්තා සාලේ සෝෆා එකට වෙලා වාඩි වෙලා ඉන්න හැටි. ඒ වෙලාවේ නම් එයාට කිසිම අසනීප පාටක් පේන්න තිබුණේ නැහැ. ඒත් දෙවියන්ට පින් සිද්ධ වෙන්න තාත්තා හොඳින් ඉන්නවා කියලා දැක්කම මට දැනුනේ පුදුම සැනසීමක්. මෙච්චර වෙලා පිච්චි තිබුණ මගේ පපුවට සැනසීමේ හුස්මක් ගන්න මම ඉඩ දුන්නේ ඒ වෙලාවේ. තාත්තේ දැන් ඔයාට කොහොමද? මම එහෙම අහනකොට තාත්තා ලස්සනට hina වෙලා මට කිසිම අසනීපයක් නෑ මගේ පුතේ කියලා කිව්වේ අමුතුම සතුටකින්. එතකොටම තමයි අබිරුත් hina වේගෙනම ගෙට කොට උනේ. මම තාත්තා ළඟ වාඩි වෙලාම ඔළුව උස්සලා අබිරු දිහා බැලුවේ ඒ hinaවට හේතුව මොකක්ද අහන්න වගේ. ඇත්තටම මම ඔයාව බය කරපු එකට සොරි නුවේ. ඒ තාත්තට අසනීප වෙලා කියලා මම කිව්වේ බොරුවට. මොකද හිතේ දුකට ඔයා තාත්තට කතා නොකර හිටියාට මොකද ඔයාගේ හිතේ එයාට තියෙන ආදරේ අඩුවක් වෙලා නැහැ කියලා මම දැනගෙන හිටියා. ඉතින් මට ඕනි උනේ ඒ දේ ඔයාටම තේරුම් කරවන්න. අබිරු එහෙම කියනකොට තමයි මටත් හැමදේම පැහැදිලි වුනේ. මෙච්චර දවසක් මම තාත්තා එක්ක කතා කරපු නැති එකට එයාත් සෑහෙන්න දුක් වුණා කියලා මම දැනගෙන හිටියා. අබිරු තාත්තා එක්ක කතා වෙලා මේ ප්ලෑන් එක හදාගෙන තිබුණේ ඇයි කියලා මට තේරුණේ එතකොට. අනේ ඔයා මාත් එක්ක තරහද තාත්තේ? ඒත් මං කරේ ලොකු වැරද්දක් කියලා මට දැන් තේරෙනවා. මම එහෙම කියනකොට තාත්තා වෙනද වගේම ආදරෙන් මගේ ඔළුව අත ගාලා දෙමව්පියන්ට කවදාවත් දරුවෙක් එක්ක තරහ වෙන්න බෑ මගේ පුතේ කියලා කිව්වා. ඒ වෙලාවේ මට තාත්තා ගැන ඇති වුණේ ලොකු වේදනාවක්. එතකොට තමයි අම්මත් කාමරේ ඉඳන් මගේ ළඟට ආවේ. අනේ මගේ දූ, ඔය ආයෙත් ගෙදර ආවද මගේ පුතේ?
අම්මා එහෙම කියාගෙන මාව පපුවට තුරුල් කරගත්තා. ඒ අතරේ තාත්තා මගේ අබිරුගේ දිහා මොහොතකට බලාගෙන ඉඳලා ආයෙත් කතා කරන්න ගත්තා. මමත් ඔයාට ලොකු වැරැද්දක් කරාදු. මට මීට කලින් අබිරු පුතාට කැමති වෙන්න තිබුණා. එයා කිසිම වරදක් කරලා නැති හොඳ පිරිමි ළමයෙක්. ඒත් මට අකමැති වෙන්න හේතුවක් තිබුණා දුවේ. ඒ හේතුව මොකද්ද කියලා ඔයා දැනටමත් දන්නව ඇතිනේ. මට අබිරු හැම දෙයක්ම කිව්වා දුව. ඇත්තටම අම්මයි මමයි ගොඩක් බය වුණා. ඔයා ඇත්ත දැනගත්තොත් අපිට ඔයාව නැති වෙයි කියලා. ඒකයි මම මේ තරම් අබිරු පුතාට අකමැති වුණේ. තාත්තා එහෙම කියනකොට තවත් මොකුත් කියන්න දෙන්නේ නැතුව මම එයාව නතර කරා. මොකද මොන දේ මොන විදිහට සිද්ධ වුණත් ඒ දෙන්න මගේම අම්මයි තාත්තයි කියලා මම මේ වෙනකොට තේරුම් අරගෙන ඉවරයි. මට ආයෙත් ඒ දේවල් කතා කරන්න ඕනේ නෑ තාත්තේ. කොහොම වුණත් ඔයාලා දෙන්න තමයි දැන් මගේ ඇත්තම අම්මයි තාත්තයි. මම එහෙම කියලා තාත්තගේ අතකින් අල්ලගත්තා. මට දැනුනේ මගේ මුළු ජීවිතේම සම්පූර්ණ වෙලා වගේ හැඟීමක්. මට ඒ හැඟීම විඳින්න දුන්න අබිරුටත් මම හිතින් පින් දුන්නා. ඒ අතරේ තමයි අබිරුගේ ෆෝන් එකට කෝල් එකක් ආවේ. එයා කෝල් එකට උත්තර දීලා ආයෙත් කෝල් එක කට් කරේ පුදුම සතුටකින්. අබිරු මොකද්ද වෙලා තියෙන්නේ? මම එහෙම අහනකොටම අබිරු කලබලෙන් වගේ මේස උඩ තිබුණ රිමෝට් එක අරගෙන ටීවී එක ඔන් කරා. ඒ අබිරුගේ මියුසික් කම්පිටිෂන් එකේ විනර්ස්ලා සිලෙක්ට් කරන වෙලාව. තර්ඩ් ප්ලේස් එක අනවුන්ස් කරාට පස්සේ ඉතිරි වෙලා තිබුණේ කම්පිටිෂන් එකේ විනර් කවුද කියලා නම් කරන එක විතරයි. අපි හැමෝම බලාගෙන හිටියේ ටීවී එකේ ස්ක්‍රීන් එක දිහා. හිතේ තිබුණු තැති ගැස්ම කොච්චරක්ද කියනව නම් මගේ පපුවේ ලබ් ඩබ් සද්දේ මටම ඇහෙන්න අරගෙන. ටික වෙලාවකින් අනවුන්සර් ගර්ල් ස්ටේජ් එකට ඇවිත් තරගෙන් වින් කරපු කෙනාගේ නමත් කියන්න ලෑස්ති වුණා. ගෞරවනීය විනිශ්චය මණ්ඩලයේ තීරණය අනුව තරගයේ අවසාන වටේ ජයග්‍රාහකයා ලෙස නම් කරනු ලබන්නේ අතිශය සංවේදී ගීතයක් කරහා රසික හදවත් අමන්තානන්දයට පත් කළ අබිරු සමරදිවාකර. එයා එහෙම කියනකොට මුළු ඕඩියන්ස් එකම ක්ලැප් කරන්න පටන් ගත්තා. අම්මයි තාත්තයි දෙන්නත් හිටියේ පුදුම සතුටකින්. all the best පුතා. ඔන්න එහෙනම් මේ සම්මාන වෙනුවට ඔයාට තවත් සම්මානයක් ලැබිලා. තාත්තා අබිරුට විශ් කරන ගමන් එහෙම කිව්වේ මගේ දිහා බලන ගමන්. මට දැනුනේ පිපිරෙන්න තරම් ලොකු සතුටක්. ජීවිතේ මීටත් වැඩිය ලොකු සතුටක් තවත් කොහෙන්ද? මම එහෙම හිතන ගමන්ම බැලුවේ ආතරේ පිරීලා ඉතිරිලා යන ඇස් වලින් මගේ දිහා බලාගෙන හිටපු අබිරු දිහා.